හරි රයිට් පුතේ සියලුනාටම සුබ දවසක්. අපි යන්නේ MCQ 67 ඉඳන් සාකච්ඡා කරන්න. එතකොට මේ වීඩියෝ එකෙන් MCQ 67 ඉඳන් ඔයාලට සාකච්ඡා කරනවා අපි. MCQ 67 රයිට් අපි බලමු MCQ 67 මොකක්ද තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා දැන් මේවයි ගණන අපි කලිමුත් හදලා තියෙන්නේ. ගණකා බැහැරිදි පෙට්ටියක දිග පළල උස පිළිවෙලින් 8 cm 6 cm සහ 2 cm වේ. ඒ තුල තිබිය හැකි දිගින් වැඩිම පැන්සලේ දිග. රයිට් ඉතින් දැන් ඔයා දන්නවා ගණකා බැහැරිදි පෙට්ටියක් තියෙනවලුනේ. දැන් මේ තියෙන්නේ ඔය ගණකා බැරිදි පෙට්ටිය. හරිද? රයිට්. මේකේ තියෙන දත්ත ටික දාගමු අපි. ගණකා බැරිදි පෙට්ටියක් ඔන්න මම ඇඳගත්තා. ඒකේ කියනවා මේ දිග පළල උස පිළිවෙලින් 8 6 2. එහෙනම් දිග කීයද 8යි සෙන්ටිමීටර්, පළල කීයද 6යි සෙන්ටිමීටර්, උස කීයද 2යි සෙන්ටිමීටර්. මෙන්න මේකට දාන්න පුළුවන් දිගම පැන්සලේ දිග අහනවා. එතකොට පුතේ සාමාන්‍යයෙන් මේකට දාන්න පුළුවන් දිගම පැන්සලේ දිග දාන්න වෙන්නේ මෙන්න මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට නැත්නම් මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට නැත්නම් මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට. එතකොට පුතා ආකාර හතරකට දාන්න පුළුවන්. අපි එක ආකාරයක් ඇඳ ගන්නම මෙන්න මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට තමයි පැන්සල දාන්නේ කියලා. රයිට්. ඉතින් දැන් ඔයාට දන්නවා මේකේ දිගම පැන්සල දිග යන සමීකරණකුත් අපි ඔයාට කියලා දීලා තියෙනවා. එතකොට නමුත් දැන් සමීකරණ නැතුව මම ඔයාට මේක හදලා දෙන්නම්. රයිට්. මම මෙන්න මේකේ විකර්ණය යා කරගන්නවා. රයිට්. මේ යට තියෙන එකේ විකර්ණය. එතකොට ඔයාලට පේනවා මේ යට තියෙන සමචතුරාස්‍රයක් පුතේ. දැන් යට තියෙන සමචතුරාස්‍රයක්. රයිට්. එතකොට යට සොරි ඍජුකෝණාස්‍රයක්. මේ යට පතුල ඍජුකෝණාස්‍රයක් නේද? මේකයි මේක 8යි. එතකොට 6 8 වෙන ඍජුකෝණාස්‍රයක්. පැහැදිලිනේ? රයිට්. එතකොට මෙන්න මේක තමයි ඔය යා කරලා තියෙන්නේ. දැන් ඔයාලට මේක මෙහෙම තිබ්බට එතන තේරෙන්නේ නැහැ. හරිද? මෙන්න මෙතන අංශක 90යිනේ. දැන් පුතා පයිතගොරස් දාලා මට මේක හොයාගන්න පුළුවන්. මේ පතුල මම මේ යන්නේ. පතුල ඇඳලා තියෙන්නේ. හරිද? මේක පයිතගොරස් දැම්මම අපිට එනවා මොකද්ද? 6 වර්ගය ධන 8 වර්ගය සමානයි මෙන්න මේකට x කියලා ගත්තොත් x වල වර්ගය. රයිට් x වල වර්ගය. එතකොට 6 වරක් 6 36යි 8 වරක් 8 64යි සමානයි x වල වර්ගය. 36යි 64යි 100යි 100 සමානයි x වල වර්ගය. එතකොට 100 කියන්නේ 10 වර්ගය 10 වර්ගය සමාන x වල වර්ගය. එතකොට x සමානයි 10යි. අන 10යි. එතකොට අපිට x වල අගයට එනවා 10යි. ඒ කියන්නේ මෙන්න මේක 10යි. ඒක 10 කියන්නේ මෙන්න මේ පාදය දැන් 10යි. දැන් මෙයා දන්නවා පයිතගොරස් දාලා අපිට හදන්න පුළුවන්. හරිද? දැන් මෙතනත් අංශක 90යිනේ. මෙතනත් අංශක 90යිනේ පුතේ. එතනත් අංශක 90යි. දැන් පයිතගොරස් දාලා අපි ආපහු ඒක හොයමු. දැන් මේ බලන්නකෝ. එතකොට මෙන්න මේක කීයද 10යි කියලා අපි හොයාගත්තා. මෙතන අංශක 90 උස 2යි. දැන් අපිට මෙන්න මේක හොයාගන්නයි තියෙන්නේ. පැහැදිලි 10 පාරක් පයිතගොරස් දාමු. එතකොට අපිට එනවා මේකට මම x කියලා දාගත්තොත් එතකොට 2 වර්ගය ධන 10 වර්ගය සමාන වෙන්න ඕනේ x වල වර්ගයට. 2 වර්ගය 4යි 10 වර්ගය 100යි. 100 සමාන x වල වර්ගය. එතකොට අපිට එනවා 104 සමාන x වල වර්ගය. එතකොට 104 මූල සමානයි x. 104යි මූල සමානයි x. ඔන්න x වලගේ 104යි මූල. රයිට්. එතකොට අපිට එනවා 104යි මූල කියලා මේකට උත්තරයක්. රයිට්. එතකොට මේකේ 104 කියන එක නෑ නේද? රයිට්. 104 අපිට ලියන්න පුළුවන් විදිහක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. අපි බලමු මේ 104 කොහොමද ලියන්නේ කියලා. එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන්. රයිට්. ඔයාලා මේ ටික ලියාගන්න. මෙතන ඉඩ මදි හින්දා මේ ටික මකන්න වෙනවා මට. රයිට්. මම මේක මකන්නම්. දැන් මෙන්න මේ විදිහට හාගත්තා. දැන් අපිට 104 කියලා උත්තරයක් ගන්න. 104 කියලා උත්තරයක් මේකේ නෑනේ. රයිට්. බලමු මොකද්ද උත්තරේ කියලා. මෙහෙමයි. දැන් ඔන්න ඕක බලන්න 104 ඇවිල්ලා තියෙන මට 104 ලියන්න පුළුවන් 26 ගුණ කිරීම. දැන් අපිට ආවේ x සමානයි x සමානයි 104. එතකොට දිගින් වැඩිම පන්සලේ දිග පන්සලේ දිග 104යි. 104 කියන්නේ පුතේ 26 වරක් 4 කියලා මට ලියන්න පුළුවන්. බලන්නකො 6 වරක් 4 24න් 4 දානවා දෙකක් ඉතුරුයි. 4 2 8යි 2 10. එතකොට 104 එනවා 26 වරක් 4. එතකොට අපිට ලියන්න පුළුවන් 26 ගුණ කිරීම 4 කියන්නේ 2 වර්ගය කියලා ලියන්න පුළුවන්. එතකොට 2 එළියට આવොත් එමු 2යි මූල 26 කියලා උත්තරයක් එනවා සෙන්ටිමීටර්. ඉතින් මෙන්න මෙහෙම උත්තරයක් තමයි දීලා තියෙන්නේ. එතකොට ඒක හරි. 2යි මූල 26. එන උත්තරේ 2යි මූල 26 තමයි පුතේ. ඒකට උත්තරේ කියන්නේ උත්තරේ 2යි මූල 26 තින් 3. උත්තරේ 3. රයිට්. ඊට පස්සේ අපි යන් 67 වෙනි ප්‍රශ්නේ හැදුවා. 68 වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා බලමු අපි. 68. රයිට්. ඒකේ තියෙනවා කන්දක ඇල උස 2.5 කිලෝමීටර වේ. එහි පතුලේ වර්ග බලය දීලා තියෙනවා. කන්දේ උස හොයන්න කියලා කියනවා. රයිට්. අපි අඳගමු ඒ කියන්නේ පුතේ දැන් කේතු ආකාර කන්දක් මේක. කේතු ආකාර කන්දක්. එතකොට කේතු ආකාර කන්දක් කියලා අපි ගමු. කන්දක ඇල උස 2.5 කිලෝමීටර. කන්දේ ඇල උස 2.5 කිලෝමීටර. රයිට්. එතකොට මේක කේතු ආකාර කන්දක් කියලා ගමු. හරිද? ඒක කියන්න ඕන ගානේ කේතු ආකාර කන්දක්. මේ දීලා තියෙන කේතු ආකාර කන්දක්. හරිද? එතකොට
කන්දේ පතුලේ වර්ග බලය දීලා දිනවා 1.54. එතකොට මේකේ වර්ග බලය දීලා තියෙනවා 1.54යි වර්ග මීටර. තේරෙනවද කියන එක වර්ග මීටර. 1.54යි වර්ග මීටර. රයිට් 1.54යි වර්ග මීටර. කන්දේ ඍජුස ගණනය කරන්න කියලා කියනවා. රයිට් ඉතින් කන්දේ ඍජුස ගණනය කරන්න පුතා මෙන්න මෙතන වර්ග කිලෝමීටර කියලා දීලා තියෙන්නේ. වර්ග කිලෝමීටර පතුලේ වර්ග බලය 1.54යි වර්ග කිලෝමීටර එළවස 2.5යි කිලෝමීටර කියලා තමයි දීලා තියෙන්නේ. දැන් මේ කියනවා කන්දේ ඍජුස. එතකොට පුතේ දැන් ඔයාට තියෙනවා මෙන්න මේකේ අරය හොයා ගන්න ඕනේ. මේකේ අරය හොයාගත්තා නම් පුතේ පයිතරස් දාලා අපිට මේ h ගන්න තිබ්බා. ඒ ඍජුස මං h කියලා ගන්න. රයිට් ඉතින් මේකේ අරය හොයා ගන්න එක තමයි කේස් එක දැන්. අරය හොයා ගන්න පුළුවන් මේක වෘතයක්නේ. ඒතර වෘතයේ වර්ග බලය සමාන කරලා අපිට අරය හොයා ගන්න පුළුවන්. අපි දන්නවා 5r වර්ගය සමාන වෙන්න ඕනේ. මෙන්න මේ දීලා තියෙන උත්තරේ කීයද? 1.5යි 4. රයිට් 5 කියන එක කීයද පුතේ? 7/22යි. හරිද? ගුණ කිරීම r වර්ගයේ සමාන 1.5යි 4. ඒතර අපිට නෝ r වර්ගයේ සමානයි මේ බෙදීම අත මෙහෙටදී ගුණ කිරීම 7 වෙනවා. ඒතකොට 1.5යි 4 ගුණ කිරීම 7 බෙදීම 22. රයිට්. ඒතර r වර්ගයේ සමාන 1.5යි 4 7න් ගුණ කරලා 22න් බෙදන්න තියෙන්නේ. හරිද? 1.5යි 4 ගුණ කිරීම 7 සමානයි බෙදීම 22. අපිට නම් 0.49ක් 0.49ක් කියලා එනවා. ඊට පස්සේ අපිට r තනි කරගමු. r කියන්නේ 0.49 මූල. 0.49 මූල. ඉතින් ඔයා කැල්කියුලේටර් එකෙන් කැල් කරලා ගන්න 0.49 මූල 0.7 එන්නේ. රයිට්? හරිද? 0.49 මූල ගන්න මූල 0.49. එතකොට 0.7 එනවා. එතකොට r සමානයි කීයද? 0.7යි. r සමානයි 0.7යි කිලෝමීටර කියලා එන්න ඕනේ. දැන් පුතා වර්ග බලය කිලෝමීටර වලින් මෙතන තියෙන්නේ. ඇත්තටම වර්ග බලය කිලෝමීටර. ඒක නිසා අනිවාර්යෙන් 0.7යි කිලෝමීටර කියලා එන්න ඕනේ. එතකොට මේක 0.7යි මේක h තමයි හොයන්න තියෙන්නේ. දැන් අපිට ආයෙත් පාරක් පයිතගරස් දාන්න තමයි තියෙන්නේ. ආයෙ පාරක් පයිතගරස් දාමු. කොහමද දාන්නේ? දැන් අපි දන්නවා h වර්ගයේ සමාන h වර්ගයේ ධන h වර්ගයේ ධන r වර්ගයේ සමාන වෙන්න ඕනේ 2.5 වර්ගයට. එතකොට h වර්ගය තමයි ගානේ අහන්නේ. h වර්ගයේ ධන r වර්ගය කියන්නේ 0.7යි 0.7 වර්ගය සමානයි 2.5යි. එතකොට ඒකේ වර්ගය. එතකොට h වර්ගයේ සමානයි දැන් සුළු කිරීමක් තියෙන්නේ 2.5 වර්ගයෙන් අඩු කරන්න ඕනේ 0.7 වර්ගයක්. රයිට් අපි සුළු කරමු. හරිද? 2.5 වර්ගය 2.5 වර්ගය අපිට එනවා 6.25ක් මෙතන එනවා 6.25ක් 0.7 වර්ගයේදී 0.49ක් නේ 0.7 වර්ගය 0.49ක් එන්නේ ඕන සුළු කරලා ගන්න 0.7 වර්ගය. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ 6.25න් දැන් මෙයා h වර්ගය තමයි යාවේ. හරිද? එතකොට h වර්ගයේ සමානයි 6.25න් 0.49ක් අඩු කරන්න. රයිට්? 6.25න් අඩු කරනවා 0.49ක්. අපිට එනවා 5.76ක්. 5.76ක්. දැන් අපිට h එනවා. අපිට එනවා h වර්ගයේ සමානයි අපිට ආවේ 5.76. දැන් මේකේ මූල ගමු. එතකොට h සමානයි 5.76 මූල. 5.76 මූල. රයිට්? හරි. බලමු 5.76 මූල කීයද එන්නේ කියලා. මූල ඕනේ 5.76. එතකොට 2.4යි. එතකොට 2.4ක් කියලා තමයි එන්නේ. එතකොට 2.4යි කිලෝමීටර කියලා එන්න ඕනේ. මොකද මේ ඔක්කොම තියෙන කිලෝමීටර වලින්. එහෙනම් මේකේ h එන්න ඕනේ 2.4යි කිලෝමීටර. උත්තරේ 2. රයිට්. හරි. ඊට පස්සේ අපි යනවා 69 වෙනි ප්‍රශ්නෙට. ඔයාලට පුළුවන් වීඩියෝ එක අතර කරලා මේ ගණන් ටික හදාගන්න. 69 වෙනි ප්‍රශ්නේ. මේක කේතුආකාර කන්දක් කියලා ගන්න. රයිට්. ඊට පස්සේ අපි බලමු 69 වෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා. රයිට්. 69. රයිට්. 69 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම කේතු දෙකක අරයන් අතර අනුපාතය. රයිට්. කේතු දෙක අරයන් අතර අනුපාතය දෙකට එක වේ. ඒවායේ පරිමා එක සමාන නම් ඒවායේ උස අතර අනුපාතය ගණනය කරන්න කියනවා. රයිට්. අපි කේතු දෙකක් අඳගමු. කේතු දෙකක් තියෙනවලු. හරිද? මේ තියෙන කේතු දෙකක්. මේකේ අරය r කියලා ගත්තොත් මෙහෙම දැන් මේකේ දීලා තියෙනවා අරයන් අතර අනුපාතය දෙකට එක වේ. අරයන් අතර අනුපාතය දෙකට එක වේ. දැන් අපි ගත්තොත් මේකේ අරය විශාලයි මේකේ අරය කුඩා වෙන්න ඕනේ. දැන් මේක 2r වුණොත් එහෙම අරය මේක 2r වුණොත් මේකේ අරය r වෙන්න ඕනේ. මේකේ අරය r වෙන්න ඕනේ. දෙකට එක ලැබෙන්නේ එතකොටනේ. එතකොට රයිට් මේ තියෙන්නේ කේතු දෙක.
right එතකොට මේ දෙකේ පරිමා සමානලු මේකේ පරිමා v1 කියලා ගත්තොත් මේකේ පරිමා v2 කියලා ගත්තොත් v2 කියලා ගත්තොත් v1 සමානයි v2 v1 සමානයි v2 පරිමා දෙක සමානයිලු right මේකේ උස මං h1 කියලා ගන්නවා මේකේ උස මං h2 කියලා ගන්නවා එතකොට පරිමා සමාන වෙන්න ඕන නම් ඔයා හොඳට තේරුම් ගන්න පරිමා සමාන වෙනවා නම් මේකේ පතුලේ අරය විශාල වෙනවා මේකේ පතුලේ අරය කුඩයි ඒ කියන්නේ මේකේ අරය කුඩයි හැබැයි පරිමා දෙක සමාන වෙනවා මේක අනිවාර්යෙන් මෙයාට උස වෙන්න ඕන උස හරි වැඩි වෙලා තමයි පරිමා සමාන වෙන්න ඕනේ නැත්තම් ඒක හදන්න බෑනේ ඒ කියන්නේ නැත්තම් වෙන්න බෑනේ ඒ කියන්නේ උස වැඩි වෙන්න ඕනේ ඒ කියන්නේ පොඩි වෙනවා නම් පතුල අනිවාර්යෙන් උස හරි වැඩි වෙන්න ඕනේ පරිමා සමාන වෙන්න පැහැදිලිද කියන එක රයිට් ඒකයි මම මේක ටිකක් උසට වගේ යන්නේ එහෙම පේන්නේ නැතුව ඒ සමහර විට right එතකොට කොහොම හරි දැන් මේකේ පරිමා සමානයි අපි දන්නවා කේතුවක පරිමාණ සමීකරණේ කේතුවක පරිමා සමානයි මොකද තුනෙන් එකක් කේතුවක් සහ පිරමීඩ වල පරිමා හොයන්නේ තුනෙන් එකක් ආධාරක පුෂ්ඨයේ වර්ග බලය ගුණ කිරීම ලම්බක උස දැන් ඔයා මේවා දැනන් ඉන්න ඕනේ right එතකොට මේකේ ආධාරක පුෂ්ඨයේ වෘත්තයේ පුෂ්ඨ වර්ග බලය phi r වර්ගයේ ලම්බක උස h ඕක තමයි කේතුවක පරිමා හොයන සමීකරණය පැහැදිලිද කියන එක right දැන් අපි මෙන්න මේකේ පරිමා හොයමු මේකේ පරිමාණම ප්‍රකාශනය ලියනවා පරිමා සමානයි තුනෙන් එකක් මම ඒකේ පරිමා v1 කියලා දාගත්තා v1 සමානයි තුනෙන් එකක් ආධාරක පුෂ්ඨයේ වර්ග බලය 5 ආධාරක තුනෙන් එකක් 5r වර්ගයයිස් නේ එතකොට මේකේ උස h එක කියලා මම දාලා තියෙන්නේ එතකොට තුනෙන් එකක් 5r වර්ගය කියන්නේ 2r වල වර්ගය මොකද පරිමා අරයනතර අනුපාත දෙකට එක කියලා කියන්නේ මේකේ 2r උනොත් අරක 2r වල වර්ගය එතකොට උස තියෙන්නේ h එක right ඒ වගේම අරගේ පරිමාණ ප්‍රකාශනයක් තියෙනවා v1 සමානයි තුනෙන් එකක් 5 ඒකේ අර r කියලා මම ගත්තා. ඒතර r වර්ගය උස ඒකේ s2 කියලා ගමු. right? එතකොට මේ දෙකේ පරිමා සමානයිලු. දැන් මේක v2 පරිමා සමානයි නේ v1 v2කට සමාන වෙන්න ඕනි. එහෙනම් මට ලියන්න පුළුවන් 3 එකක් 5 2r වල වර්ගය වරක් h එක සමාන වෙන්න ඕනේ. 3 එකක් 5 r වර්ගය h වලට මේකේ පරිමාණ සමාන වෙන්න. දැන් මේකේ පතුල 2r මේකේ අරය r කියලා ගත්තම. ඇයි අරය අතර අනුපාත දෙකට එක කියලා කියනවනේ. දැන් උස අතර අනුපාතය තමයි අහන්නේ. h එක සහ h2 අතර අනුපාතය. මේ 3 එකක් 5 ට 3 එකක් 5 සුළු වෙනවා. එතකොට මෙතනදී පුතේ දෙකේ වර්ගය 4යි මෙතන r 4යි r වර්ග වෙනවා. මෙතන තියෙන්නේ මොකද්ද? r වර්ගයේ වරක් h2. right? එතකොට මෙතන h එක තියෙනවා. right? දැන් අර යන උස අතර අනුපාතය අහන්නේ. උස අතර අනුපාතය තමයි අහන්නේ. උස අතර අනුපාතය. ඒ කියන්නේ මෙන්න මේකේ උස මේකේ උසෙන් බෙදමු. හරිද? ඒ කියන්නේ දැන් අර යන අනුපාතය දෙකට එක කියලා දීලා තින්නේ මෙයාගේ අරෙන් බෙදලානේ. එහෙනම් උසත් මෙයාගේ උසෙන් මෙයාගේ උසෙන් බෙදමු. ඒතර අපිට එනවා මොකද්ද? h එක දැන් r ට r සුළු වෙනවා. r වර්ගයට r වර්ගය සුළු වෙනවා. ඒතර අපිට එනවා h එක බෙදීම මෙයාගේ එක h2 සමානයි. දැන් මේ පැත්තේ තියෙන 1නේ. එක ගුණ කිරීම 4. එහා පැත්තේ බෙදීම 4. එතකොට පුතේ අපිට එන්නේ 1ට 4. එහෙනම් උත්තරේ 1ට 4. පැහැදිලිද කියන 1ට 4. එහෙනම් ඒකට උත්තරේ 1ට 4 කියන උත්තරේ තමයි හරි. 1ට 4 එක 4ට එක එහෙම නෙමෙයි. right? එතකොට 69 උත්තරේ 1. 69 උත්තරේ 1. right? හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ ගානට ඔයා වීඩියෝ අතර කරලා ලියා ගන්න. right? අපි දැන් 70 වෙනි ගාන හදමු. දැන් අපි ගණන් ගොඩාක් හදාගෙන මේ යන්නේ. හරිද? 70. බලමු 70 ගානේ මොකක්ද තියෙන්නේ කියලා. ධාරයන් 7 cm වන ඝනකයෙන් කපාගත හැකි විශාලම ඍජු කේතුවේ පරිමාව ගණනය කරන්න. right? ඝනකයක්. දැන් මෙන්න මේ මම ඝනකයක් ඇඳ ගන්නම්කෝ. right? මෙන්න මේව ඝනකයක් ඇඳ ගන්නවා. ඍජු කේතුවක් කියන්නේ තනි කෙලින් තියෙන කේතුවක්. හරිද? මේ තියෙන්නේ ඝනකය. හරිද? ධාරයක් 7යිලු. ධාරයක් 7 සෙන්ටිමීටර්ලු. ධාරයක් 7 සෙන්ටිමීටර් වෙනවා. right? හරි. එතකොට පරිමා මේකේ තියෙනවා ධාරයක් 7 සෙන්ටිමීටර ඝනකයකින් කපාගත හැකි විශාලතම ඍජු කේතුවේ පරිමාව. ඒකත් හොඳ ප්‍රශ්නයක්. right? එතකොට පුතා දැන් කේතුවක් හදනකොට කේතුවේ ආධාරකය වෘත්තාකාරයිනේ. එතකොට වෘත්තාකාරයි නම් පුතේ අනිවාර්යෙන් මේ අඳින්න ඒ කියන්නේ ආධාරකයේ තියෙන බලන් උපරිම වෘතයේ වර්ගඵලය අපි හොයමු. උපරිම වෘතය මොන වගේද කියලා බලමු ඉස්සල්ලා. දැන් පතුලේ තමයි මේ වෘතය නිර්මාණය වෙන්නේ. හරිද? දැන් ඇත්තටම පුතා මේක දැන් මම මෙතන අඳින්න යන්නේ. ඔයා තේරුම් ගන්න ඕනේ. දැන් පතුල සමචතුරස්‍රයක් නේ. පතුල සමචතුරස්‍රයක් නේ මේ වගේ. 7යි වෙන සමචතුරස්‍රයක්. එතකොට මේ සමචතුරස්‍රය පිරෙන්නම මට වෘත නිර්මාණය කරගත්තා නම් හරි. මම නිර්මාණය කරගෙන සමචතුරස්‍රය පිරෙන්නම. සමචතුරස්‍රය පිරෙන්නම වෘතය නිර්මාණය කරනවා සමචතුරස්‍රය පිරෙන්නම. ඔහොම සමචතුරස්‍රය පිරෙන්නම යට තියෙන ආධාරක පුෂ්ඨය වෘත්තාකාරයි මේ කේතුවක. එතකොට සමචතුරස්‍රය පිරෙන්නම වෘතය නිර්මාණය කරපුවම වෘතයේ විස්කම්භය වෙන්නේ කීයද? වෘතයේ විස්කම්භය වෙන්නේ 7යි. වෘතයේ විස්කම්භය 7යි. d සමානයි 7 සෙන්ටිමීටර. අන්න එහෙනම් කේතුවේ තියෙන ආධාරක පුෂ්ඨයේ විස්කම්භය සෙන්ටිමීටර 7යි. ආධාරක පුෂ්ඨයේ වෘතයක්නේ කේතුවේ. right. එතකොට කේතුවේ තියෙන උපරිම උසත් 7යි. ඝනකයේ දැන් උපරිම උස 7යිනේ. එතකොට උපරිම උස 7යි. right. එතකොට මේ කේතුව මම පොඩ්ඩක් ඇඳ ගන්නම්. sorry. කේතුව පොඩ්ඩක් ඇඳ ගමු. දැන් මෙන්න මේ වගේ කේතුවක් ඔය තියෙන්නේ. දැන්
ඔයාට තේරෙන්න ඕනේ ගණකයේ පතුල සමචතුරස්‍රයක් සමචතුරස්‍රය පිරෙන්න මම ඇඳගත්ත ආධාරක පෘෂ්ඨයේ වෘතය. එතකොට වෘතයේ තියෙන බල උපරිම විස්කම්භයේදී සමචතුරස්‍රයේ මේ සමචතුරස්‍රයක්නේ. එතකොට මේක 7යිනේ. එහෙනම් අනිවාර්ය වෘතයේ විස්කම්භය 7ක් වෙනවා. ඊට වඩා එක වැඩි එකක් අපි නඳින්න බෑ. එතකොට වෘතයේ විස්කම්භය 7යි. වෘතයේ විස්කම්භය 7යි නම් පුතා වෘතයේ අරය කීයද 3.5 සෙන්ටිමීටර්. අරය 3.5යි. ඒ මෙතනම විස්කම්භය වෙන්නේ මේ දිගනේ. එතකොට වෘතයේ විස්කම්භය වෘතයේ අරය 3.5යි. දැන් මේ වෘතයේ තියෙන බලමු මේ කේතුවේ තියෙන බලමු උස වෙන්නේ මේ ඝනකයේ උස කීයද 7 සෙන්ටිමීටර්. ඉතින් ඔන්න ඔය වගේ කේතුවක් තමයි අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද කියන එක කරයි. දැන් අපිට තියෙන කේතුවේ පරිමාව. කේතුවේ පරිමාව සමානයි මොකද 3න් එකක් 5r වර්ගයයි h. 3න් එකක් 5r වර්ගයයි h. 3න් එක ගුණ කිරීම 5 කියන්නේ කීයද 7/22යි. හරිද? අරේ කීය 3.5 වර්ගය උස කීයද 7යි. මේ හතර සුළු වෙනවා. ඒතර අපිට 3.5 වර්ගය 22කින් ගුණ කරලා 3ෙන් බෙදන්න තියෙන්නේ. රයිට් අපි බලමු 3.5 වර්ගය ඊට පස්සේ ඒක 22කින් ගුණ කරන්න ඕනේ. ගුණ කිරීම 22 සමානයි බෙදන්න ඕනේ කීයෙන්ද 3. බෙදන්න ඕනේ 3. අපි ඉන්නවා 89.83 ගාන. 89.83 ගානක් එනවා. 89.83 ගානක්. හරිද? 89.83 ඝන සෙන්ටිමීටර්. ඔය වගේ එකක් තමයි උපරිම කේතුවට තියෙන පුළුවන් පරිමාව. 89.83. ඒතර උත්තරේ අපි ගමු 3. 89.8යි කියලා දිනනවා. ඒතර 89.8යි 3 එන්නේ 89.8යි කියලා 8 දීලා තියෙනවා. අපි ඒක තමයි ආසන්න උත්තරේ විදිහට ගන්න වෙන්නේ. රයිට්. හරි. එහෙනම් අපි යනවා 70 හරි. දැන් ඔන්න ඔය විදිහට තේරුම් ගන්න ඕනේ මේ ඝනකයේ පුතා සම්පූර්ණයෙන්ම ආධාරක පෘෂ්ඨයේ පිරෙන්න තමයි වෘතය අඳින්නේ. ඝනකයේ තියෙන පතුල සමදෘෂ්ටයක් ඒක පිරෙන්න වෘතයෙන් නම් වෘතයේ විස්කම්භය වෙන්නේ 7 සෙන්ටිමීටර. ඒතර අරේ 3.5යිනේ. ඒකයි එහෙම ගත්තේ. ඒතර කේතුවේ තියෙන බලන්න උඩරිම උස ඝනකයේ උස තමයි. ඊට වඩා එකක් නෑ මේකේ. රයිට්. ඔය හැදුවේ අපි 70 වෙනි ගාන. රයිට්. දැන් අපිට තියෙන්නේ 71. බලමු 71. 71 වෙනි ගාන. මොකද 71 වෙනි ගානේ තියෙන්නේ කියලා? ඝනකයක එක් මුහුණතක පරිමිතිය 20 සෙන්ටිමීටර් නම් එහි පරිමාව ගණනය කරන්න. පුතා ඔයාලා මේ ගණන් හදනකොට අනිවාර්යෙන් කටුවට රූප සරණ දාගෙන ගණන් හදමු. එතකොට ඔයාලට මේක වරදින්නේ නැහැ. රයිට්. හරි. මේක කියනවා ඝනකයක එක් මුහුණතක පරිමිතිය 20 සෙන්ටිමීටර් නම් පරිමාව සොයන්න. රයිට්. ඝනකයක් නේද? ඝනකයක එක් මුහුණතක පරිමිතිය. රයිට්. මේ තියෙන ඝනකයක් හරිද? ඝනකයක් ඇඳගමුකෝ අපි. ඝනකයක එක් මුහුණතක පරිමිතිය. ළමයි ඝනකයට තියෙන සමචතුරාකාර මුහුණත්නේ. සමචතුරාකාර මුහුණත් එතකොට පුතේ දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙම හරිද? එතකොට මේ පාද හතරම සමානයිනේ ඝනකේ. ඝනකේ පාද හතරම සමානයිනේ. රයිට්. එතකොට මේක 7 සෙන්ටිමීටර් පරිමිතිය කීයද 20යි. එතකොට මේ පාද හතරම සමානයි. මම පාද හතරම AA කියලා ගන්නම්කෝ. එතකොට පාද හතරෙන් පරිමිතිය වෙන්නේ 4A. ඔය 4A සමාන වෙන්නේ 20 සෙන්ටිමීටර්. ඇයි පරිමිතිය 20යිනේ එක් මුහුණතක පරිමිතිය 20යිනේ. එතකොට එක් මුහුණතක් සමචතුරස්‍රයක්නේ. එක් මුහුණතක් සමචතුරස්‍රයක්නේ. එතකොට අපිට A සමානයි ගුණ කිරීම හතර පැත්තට යනවා බෙදීම හතර වෙනවා. එතකොට A සමානයි කීයද 5 සෙන්ටිමීටර්. අන්න ඝනකයේ පැත්තක දිග සෙන්ටිමීටර 5යි. එතකොට ඝනකයේ පැත්තක දිග සෙන්ටිමීටර 5යි. රයිට්. ඒක ඔයා තේරුම් ගත්තා නම් මේකේ පරිමාව වෙන එක ඒසයක් නෑ. එතකොට පරිමාව සමානයි 5 ගුණ එතකොට හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක්නේ ඝනකය කියන්නේ. හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක පරිමාව වෙන හරස්කඩ වර්ග බලය ගුණ කිරීම ලම්බක දිග. එතකොට මේක හරස්කඩ වර්ග බලය කීයද 5 ගුණ කිරීම 5 ලම්බක දිග කීයද 5යි. එතකොට 5 ගුණ කිරීම 5. එතකොට 5 වරක් 5 25 25 5ක් 125යි. අන්න පරිමාව අපිට එනවා 125 ඝන සෙන්ටිමීටර. එතකොට මේකේ පරිමාව කීයද 125 ඝන සෙන්ටිමීටර. එතකොට උත්තරේ එක තමයි ගන්න තියෙන්නේ. රයිට්. හරි. අපි යන් 72 වෙනි ප්‍රශ්නෙට. 72. රයිට්. බලමු 72 මොකක්ද කියන්නේ කියලා. 72. රයිට්. මේ හදන්නේ අපි 72 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම සිද්ධියක්. පැත්තක දිග 1 මීටර වන ඝනකා බැරිදි පෙට්ටියක් පිරීමට පැත්තක සෙන්ටිමීටර් 10ක් වන කුඩා ඝනක කීයක් අවශ්‍ය වේද? රයිට්. අපි මෙන්න මේ වගේ ගාණක් හදනකොට පුතේ ඔයාලා මෙන්න මේ විදිහට නම් හදන්න එපා. ඝනකයේ පරිමාව හොයලා කුඩා ඝනකයේ පරිමාවෙන් බෙදලා කීයක්ද කියලා හොයන්න යන්න එපා. තේරුණාද කියන එක? ඔයා මෙන්න මේ විදිහට මේ වගේ ගාණක් හදන්න ඕනේ. කොහොමද? මෙන්න මේ විදිහට හදන්න ඕනේ. ඔයා ඉස්සෙල්ලා රූපයක් ඇඳ ගන්න. හරිද? කටුවට ටක් ගාලා රූපයක් ඇඳගමු. නැතුව හදන්න යන්න එපා. ඔයා මේ ඝනකයේ පරිමාව කුඩා ඝනකයේ පරිමාවෙන් බෙදුවොත් ලොවෙත් වැරදි. මොකද පුතා දැන් සාමාන්‍යයෙන් ඝනක දාලා පුරවනකොට චූටි ඉඩක් ඉතුරු වෙන්නත් පුළුවන් සමහර විට. එතකොට ඉඩක් ගණනය කිරීමට අදාළ වෙනවා. ඒක නිසා එහෙම හදන්න යන්න එපා. හරිද? ඝනකයේ පැත්තකදී 1 මීටර.
ඊළඟ පැත්ත දෙක සෙන්ටිමීටර් 10ක් වන කුඩා ගණක කීයක් අවශ්‍ය වෙයිද කියලා තමයි අහන්නේ. මීටර එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් 100ක් නේ. එහෙනම් මේක සෙන්ටිමීටර් 100යි. හරිද? 100යි සෙන්ටිමීටර්. එතන මේක සෙන්ටිමීටර් 100යි ගණකයක් නේ. සෙන්ටිමීටර් 100යි. රයිට්. අපි ගත්තොත් එහෙම කුඩා ගණකයක පැත්තක දිග සෙන්ටිමීටර කිය 10 කියලා දීලා තියෙනවා. කුඩා ගණකයක පැත්තක දිග සෙන්ටිමීටර 10 කියලා තමයි දීලා තියෙන්නේ. මම කුඩා ගණකයක් ඇඳ ගන්නම්කෝ. කුඩා ගණකයක්. රයිට්. මේ තියෙන්නේ කුඩා ගණකයක්. එතකොට ඒ වගේ පැත්තක දිග සෙන්ටිමීටර 10යි. හරිද? 10යි. 10 10 ඒවා තමයි ඇඳලා තියෙන්නේ. පැත්තක දිග සෙන්ටිමීටර 10යි. රයිට්. එතකොට පුතා දැන් අපි බලමු මෙන්න මේ දික් අතර උපරිම ගණක කීයක් තියන්න පුළුවන්ද? දැන් ඔයාලට තේරෙනවා මම මේක ඇඳොත් එහෙම මෙන්න මෙහෙම හරිද? ඔයා මේක මේ කල්පනා කරලා හදන්නේ. මම මෙහෙම ගත්තොත් මේ පැත්තට 10 කෑලි කීයක් තියන්න පුළුවන්ද? 10 කෑලි ඇත්තටම කීයක් තියන්න පුළුවන්ද බලන්න 100 බෙදනවා 10යි. 100 10න් බෙදුවම මන්න ගණක කෑලි 10ක් තියන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තට 10ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඔය වගේ 10ක්. මේ පැත්තට ගණක 10ක් තියන්න පුළුවන්. ඒ පැත්තට 10ක් තියදී මේ පැත්තට කීයක් තියන්න පුළුවන්ද? එතකොට මේ පැත්තට පුතා මේ සෙන්ටිමීටර 10ක්. එතකොට මේ පැත්තට කීයක් තියන්න පුළුවන්ද? 10ක් තියන්න පුළුවන්. එතකොට 10ක් තියන්න පුළුවන්. ඒ සෙන්ටිමීටර 10ක් දිගයිනේ. එතකොට එක ගණකයක් සෙන්ටිමීටර 10යිනේ කුඩා ගණකයක්. එතකොට මේ පැත්තට තියන්න පුළුවන් 10ක්. අපි ගත්තොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඔය විදිහ 10ක් තියන්න පුළුවන්. මෙහෙට 10යි මෙහෙට 10යි. එතකොට ඔක්කොම මෙහෙට මේ පැත්තට 10යි මේ පැත්තට 10යි ඔක්කොම එක සෙට් එකක් තියන්න පුළුවන්. එක සෙට් එකක් මේ පැත්තට 10යි මේ පැත්තට 10යි ඔක්කොම තියන්න පුළුවන් 100ක්. අනේ යට තියන්න පුළුවන් 100ක් පතුලේ. එතකොට මේ 100 සෙට් කීයක් උඩට තියන්න පුළුවන්ද? එතකොට උඩ සෙන්ටිමීටර් 100යිනේ. උඩ සෙන්ටිමීටර් 100යිනේ පුතේ. උඩ සෙන්ටිමීටර් ඒ කියන්නේ මේකේ උසත් සෙන්ටිමීටර් 100ක් ඉඳලා මේ වගේ සෙට් 100ක් උඩට තියන්න පුළුවන්. මේ වගේ සෙට් 100ක්. ඒ කියන්නේ මේ වගේ ඔය වගේ මට දැන් මේක හරියට බෙදෙන්නේ 100 මේ වගේ සෙට් 100ක් නෙමෙයි මේ වගේ සෙට් 10ක් උඩට තියන්න පුළුවන්. 10ක්. ඒ 100 10න් බෙදන්න එපයිනේ. 100 10න් බෙදුවහම මේ වගේ සෙට් 10ක් උඩට තියන්න පුළුවන්. දැන් මේ පැත්තට 10ක් තියෙනවා මේ පැත්තට 10ක් තියෙනවා. එතකොට 10 වරක් 10 100 එක පතුලේ මට අහුරන්න පුළුවන් ගණක ඔක්කොම 100ක්. පතුලේ ගණක 100ක් වන්න පුළුවන්. ඒ වගේ සෙට් 100ක් ඒ වගේ සෙට් 10ක් උඩට තියන්න පුළුවන්. එතකොට ඔක්කොම වෙනවා. එතකොට දැන් පටල ගන්න එපා. හරිද? දැන් අපි බලනවා මේ කුඩා කුට්ටි කීයක් මේ පතුලේ ගානට අහුරන්න පුළුවන්ද කියලා. මේ පැත්තට මේ එක ධාරයක් ගත්තොත් ඒ ධාරය අහුරන්න පුළුවන් ගණක 10ක්. හරිද? මේ පැත්තට 10ක්. එතකොට ඒ පැත්තට 10 සෙට් ඔහොම 10 සෙට් අහුරන්න පුළුවන් පුතා 10 සෙට් අහුරන්න පුළුවන් 10ක්. ඇයි මේ පැත්තට මේක 100ක් දිගින් අනිවාර්යෙන් ගණකනේ අහුරන්නේ. එතකොට මේ පැත්තට 10යි මේ පැත්තට 10යි. එතකොට 10 වරක් 10 100යි. එතකොට පතුලේ මේ එක පෘෂ්ඨයක් අහුර ගන්න පුළුවන් ගණක 100ක් යනවා. ඒ වගේ ගණක 100 සෙට් 10ක් උඩට තියන්නත් පුළුවන්. ඇයි උසත් 100 සෙන්ටිමීටර. එතකොට ගණක සෙට් 10ක් උඩට තියන්න පුළුවන්. එතකොට 100ව 10ක් උඩට තියනවා කියන්නේ 100 ගුණ කරන්න තියෙන්නේ 10යි. එතකොට අපිට 1000ක් තියන්න පුළුවන්. අන්න ඒකේ ගණක 1000ක් අහුරන්න පුළුවන්. ගණක 1000ක් අහුරන්න පුළුවන්. එතකොට මේක උත්තරේ එන්න ඕනේ 1000යි. උත්තරේ 2. එතකොට ගණක 1000ක් අපිට අහුර ගන්න පුළුවන් වෙනවා. තේරෙනවද කියන එක? 100ක් මේ පැත්ත පළල හින්දා ඒ පැත්තට අපිට මේ පැත්තට අපිට 10ක් අහුර ගන්න පුළුවන්. මේ පැත්තට 10ක් අහුර ගන්න පුළුවන්. එතකොට 10 වරක් 10 100යි. එක පෘෂ්ඨයක 100ක් අහුරන්න පුළුවන්. 100 සෙට් 10ක් උඩට අහුරන්න පුළුවන්. එහෙම තමයි ගාන හදන්නේ. එතකොට අපිට 1000ක් කියලා තමයි එන්නේ. රයිට්? හරි. එහෙනම් ගණක 1000ක් ඒ වගේ එක්ක අහුරන්න පුළුවන්. රයිට්? එතකොට උත්තරේ 1000යි. රයිට්? හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ ගානට. දැන් මේව හොඳට කල්පනා කරන්න. ඔන්න 72ත් 72 වෙනි ගාන හැදුවා. අපි යනවා 73 වෙනි ගානට. බලමු 73 වෙනි ගානේ මොකක්ද තියෙන්නේ කියලා. 73. රයිට්? බලමු 73 ගණක දෙකක පරිමාතර අනුපාතය 24:1. ඒවයි පැත්තක දිග අතර අනුපාතය ගණනය කරන්න. රයිට්. එතකොට පුතා දැන් මම ඔයාලට කියලා දීලා තියෙනවා මේ වගේ ගානක් හදනකොට ඔයා අනිවාර්යයෙන්ම රූප සරණක් දාගන්න ඕනේ. තේරෙනවද කියන එක? දැන් මේක කියනවා ගණක දෙක පරිමාතර අනුපාතය 24:1 නම් අනිවාර්යෙන් පළවෙනි ගණකේ ලොකුයි දෙවෙනි ගණකේ පොඩි. හොඳට තේරුම් ගන්න හදමු. හොඳට තේරුම් ගන්න හදමු. රයිට්. මම ගණක දෙයක් ඇඳ ගන්නවා. හරිද? මම ගණක දෙයක් ඇඳ ගන්නම්. ඔයාලට මේ ගාන පැහැදිලි කරන්න කොහොමද රූප සරණක් ඇඳගෙන තමයි ගාන හදන්න ඕනේ. රයිට්? හරි. එතකොට මුල් ගණකේ ලොකුයි අනිත් ගණකේ පොඩි 24:1 කියලානේ කියන්නේ. 24:1නේ. එතකොට මුල් ගණ මේ ගණකේ ලොකුයි අර ගණකේ පොඩි. මම මේ ගණකේ පැත්තක දිග A කියලා ගන්නවා. මේ ගණකේ පැත්තක දිග B කියලා ගන්නවා. එතකොට මෙයාගේ පරිමාව V1 කියලා ගත්තොත් මෙයාගේ පරිමාව V2 කියලා ගත්තොත් එතකොට මට එනවා V1 බෙදීම V2 සමානයි කියලා දීලා තියෙනවා. කීයද? 27ට 1. ඒ කියන්නේ 27 බෙදීම 1. 27 බෙදීම 1. පැහැදිලිනේ? ඔන්න ඔය විදිහට තමයි දීලා තියෙන්නේ. 24ට 1යි කියලා. ඒ වගේ පැත්තක දිග අතර අනුපාතය ගණනය කරනවා. දිගවල අතර අනුපාතය තමයි යහන්නේ.
රයිට්. අපි දන්නවා මේ ඝනකයක පරිමාව කියලා කියන්නේ හරස්කර වර්ග බලය ගුණ කිරීම ලම්බක දිගනේ. ඒතකොට මෙතන එනවා v1 වෙනකොට මම මේකේ a දාගත්තොත් ඉතින් මට ලියන්න පුළුවන් a ඝනය කියලා. අරකේ v2 වෙනකොට මම ලියන්න පුළුවන් b ඝනය කියලා. සමානයි 27 මට ලියන්න පුළුවන් 3a ඝනය කියලා. එක ලියන්න පුළුවන් 1a ඝනය කියලා. තේරෙනවද කියන එක? රයිට්. දැන් මම මේ දෙපැත්තටම ඝනමූල දැම්මොත් එහෙම මේ දෙකටම මම ඊට පස්සේ ඝනමූල දානවා. රයිට්. මට ආවේ මොකද්ද? මට ආවේ a ඝනය බෙදීම b ඝනය සමානයි 3a ඝනය බෙදීම 1a ඝනය. මම දෙපැත්තටම දානවා ඝනමූල. හරිද? ඒ කියන්නේ ඝනමූල දානවා. රයිට්. දෙපැත්තටම ඝනමූල දාද්දි මට ඝනපද ඔක්කොම ටික මොකද වෙන්නේ? එළියට එනවා. එතකොට මට එනවා a බෙදීම b සමානයි 3 බෙදීම 1යි කියලා. කියන්නේ 3ට 1යි. අන්න පැත්තක දිගවල අතර අනුපාතය කියේ 3ට 1යි. පැත්තක දිගවල අතර අනුපාතය 3ට 1යි. අපිට මේකේ දිග අහන්න බෑ. ඒකට හේතුව දිග කීයද කියලා අහන්න බෑ. මොකද අනුපාතයක් මේ එතකොට මේ පැත්තක දිග අතර අනුපාතය 3ට 1නේ. මේ 3 කියන එක 30යි 10 වෙන්නත් පුළුවන් 310 වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ පුතා. ඒ කියන්නේ දිග කොච්චරද කියලා අපිට මේකේ අදාළ නැහැ. නමුත් අනුපාතයක් ගත්තොත් ඒ පැත්තක දිගවල අතර අනිවාර්යෙන් 3ට 1 තමයි ලැබෙන්නේ. ඒකයි මේ ගානේ කියන්නේ. රයිට්. එහෙනම් පුතේ මේකට ලැබෙන උත්තරේ 3ට 1. උත්තරේ අපිට ගන්න තියෙන්නේ 73ට 1. හරිද? 1ට 3 එහෙම නෙමෙයි. 3ට 1. රයිට්. ඊළඟ 24 සෝරි 74 හදමු අපි. 74. බලමු 74 මොකක්ද කියන්නේ කියලා. 74. 74 තියෙන මෙන්න මේ වගේ සිද්ධියක්. එකම පරිමාව ඇති එකම පරිමාවදී වෘත්තාකාර සිලින්ඩර දෙකක උස අතර අනුපාතය 1ට 2 වේ. ඒවායේ අරයන් අතර අනුපාතය. රයිට්. අපි අදගමු සිලින්ඩර දෙකක් එකම පරිමාවයේදී සිලින්ඩර දෙකක් අතර උස අතර අනුපාතය 1ට 2 වේ. රයිට්. දැන් සිලින්ඩර දෙකක් තියෙනවා උස අතර අනුපාතය එකම පරිමාව තියෙනවා. එකම පරිමාව තියෙදි උස අතර අනුපාතය 1ට 2 වෙනකොට මට තේරෙන විදිහට කලින් සිලින්ඩරේ එකම පරිමාවනේ. උස අතර අනුපාතය කියන්නේ මෙයාගේ උස අඩුයිනේ. අනිත් කෙනාගේ උස වැඩි. හරි උස වැඩි හරිද? එතකොට අනිවාර්යෙන් උස වැඩි පරිමාව සමාන වෙද්දී යාගේ හරස්කර වර්ග බලය අඩු වෙන්න ඕනේ. රයිට්? දැන් ගාන බලන්නකෝ. දැන් මේක නේ එකම පරිමාවක් තියෙන්නේ කියලා. මේක දීලා දෙනවා උස අතර අනුපාතය 1ට 2 වේ. ඒ කියන්නේ මෙයාගේ උස වැඩි මෙයාගේ උස අඩුයි. මෙයාගේ උස වැඩි එතකොට පරිමාව සමාන වෙනකොට මෙයාගේ නම් හරස්කර වර්ග බලය අඩු වෙනවා. අර කලිමුත් මම ඔයාලට කිව්වා දැන් කටපාඩම් කරන්න එපා තේරුම් ගන්න හදමු. එතකොට මෙයාගේ උස මං උස අතර අනුපාත දීලා තියෙන කීයද? 1ට 2 කියලානේ. 1ට 2. එතකොට මෙයාගේ උස මං 2h කියලා ගත්තොත් එහෙම මෙයාගේ උස කීයද? h. right. දැන් මේක මං r1 කියලා ගන්නම්. මෙයාගේ අරේ මං ගන්නවා r2 කියලා. හරිද? මෙයාගේ අරේ r1 කියලා ගත්තා. right. හරි. දැන් එතකොට මෙයාගේ අරේ අඩු වෙන්න ඕන පුතා මේ දෙකේ පරිමාව සමාන වෙන්න නම්. මෙයාගේ පරිමාවට සමානයි. හරිද? පරිමාව දෙක සමාන වෙන්න නම් පුතේ මෙයාගේ උස අඩු වෙනකොට අනිවාර්යයෙන් හරස්කර වර්ග බලය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. එතකොට මෙයාගේ උස වැඩි ඉන්න හරස්කර වර්ග බලය මොකද වෙන්න අඩු වෙන්න ඕනේ. තේරෙනවද කියන එක? මොකද සිලින්ඩරේ පරිමාව කියලා කියන්නේ හරස්කර වර්ග බලය ගුණ කිරීම ලම්බක දිග. එතකොට සිලින්ඩරේ පරිමාව සමානයි හරස්කර වර්ග බලය ϕr වර්ගයේ ලම්බක උස h. ඔන්න ඕක තමයි පරිමාව වෙන සමීකරණය. දැන් අපෙන් අහන්නේ මොකද? පරිමාව දෙක සමානයිලු. මේකේ පරිමාව v1 කියලා ගමු. මෙයාගේ පරිමාව v2 කියලා ගමුකෝ. පරිමාව දෙක සමානයිලු. right? එතකොට පරිමාව දෙක සමානයිලු. උස අතර අනුපාතය 1ට 2 වෙනවා. මෙයාගේ උස 1යි වුණොත් අරයා උස 2යි වෙන්න ඕනේ. right? හරිද? ඒවයි අරයන් අතර අනුපාතය ගණනය කරන්න. right. එතකොට අපිට තියෙනවා මෙයාගේ පරිමාව සමානයි. මෙයාගේ පරිමාව මොකද? 5 r1 වර්ගයේ වරක් h. අරයාගේ පරිමාව 5 r2 වර්ගයේ වරක් 2h. right? එතකොට මේ 5 ට 5 මොකද වෙන්නේ? සුළු වෙනවා. මෙතන h එක sorry h මෙයාගේ උස වගේ මෙයාගේ උස දෙගුණයක්. එතකොට h. right? ඒ වගේම පුතා මේ h ට h උත් මොකද වෙන්නේ? සුළු වෙනවා. මට එනවා මොකද්ද? r1 වර්ගයේ සමානයි r2 වර්ගයේ වරක් ගුණ කිරීම 2. right? එතකොට මේකේ අරයන් අතර අනුපාතය තමයි අහන්නේ. හරිද? අරයන් අතර අනුපාතය අහන්නේ. එතකොට මම දැන් උස අතර අනුපාතය එයා කරලා තියෙන්නේ මෙයාගේ උස අරයාගේ උසෙන් බෙදලා ඒකනේ 1ට 2 ආවේ. මේ බලන්නකෝ දැන් h බෙදලා තියෙන්නේ 2h වලින්නේ. එතකොට h ටෙස්ට් වුණාම 1ට 2 තමයි ආවේ. එහෙනම් මෙයාගේ උස අරයාගේ උසෙන් බෙදුවා නම් අරයාගේ ආර වලින් බෙදුවා. එතකොට මේ කියන්නේ r1 වර්ගයේ බෙදනවා මම r2 වර්ගයේ. හරිද? මෙයාගේ අරයෙන් බෙදනවා. එතකොට මට ලැබෙනවා 2 යට තියෙන එකනේ ඕන්න. right? ඊට පස්සේ දෙපැත්තටම මම මූල දානවා. දෙපැත්තට මූල දානවා. මූල දාද්දී වර්ගපද එළියට එනවා. එතකොට මට එනවා r1 බෙදීම r2 සමානයි. මෙතන එකේ මූලය එකයිනේ. එකේ දැන් මට එකේ වර්ගය කියලා ඕන ලියන්න පුළුවන් නේද? එකේ වර්ගය කියලා ලියන්න පුළුවන් නේ. එතකොට මට එනවා මූල දෙක උඩ එනවා. හරිද? එක එළියට දාලා ලියන්න පුළුවන්. පැහැදිලිද කියන එක ඔන්න. එතකොට උත්තරේ කීයද? මූල දෙකට එක. එතකොට අරයන් අතර අනුපාතය r1 බෙදීම r2 කියලා කියන්නේ මූල දෙකට එක. අන්න මූල දෙකට එක තමයි උත්තරේ. එහෙනම් උත්තරේ මේකට අපිට ගන්න තියෙන්නේ 3 වෙනි එක. right. අපි යන් 75 වෙනි ගානට. right? හරි. 75 වල මොකක්ද තියෙන්නේ කියලා.
75 වෙනි ගාන 80 සෙන්ටිමීටරක කේතුව කෙළවරට ගසා ඇති භාරයක් මගින් පැද්දෙන සරල අවලම්බයක් සාදා ඇත. එය පැද්දීමට සැලැස්සූ විට පැමිණෙන උපරිම උසේදී තන්තුවේ සිර සමග අංශක 60ක කෝණයක් සාදයි. එතන අංශක 60 තියෙන්නේ. අංශක 60ක කෝණයක් සාදයි. ඊට භාරයේ පවතින උස වන්නේ. එවිට භාරයේ පවතින උස කීයද කියලා තමයි අහන්නේ. තේරෙනවද කියන්නේ භාරයේ පවතින උස. රයිට්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. රයිට්. මම මේ රූපය අඳ ගන්නම්. මෙන්න මෙහෙම රූපයක් නෙවෙයි දීලා තියෙන්නේ. මේ තියෙන ඔය කියන අවලම්බේ. රයිට්. මේක මෙන්න මෙතනට ගිහිල්ලා තියෙනවානේ. එතකොට මේකේ දීලා තියෙනවා මේක 80යි මීටර. 80යි මීටර. රයිට්. ඒ පැදින සැලැස්සූ විට පැමිණෙන උපරිම උසේදී තන්තුව සිර සමග අංශක 60ක කෝණයක් සාදයි. අන්න මෙතන අංශක 60ක කෝණයක් හදනවලු. රයිට්. එතකොට අහනවා සාදයි එවිට භාරයේ පවතින උස වන්නේ. මෙන්න මේක තිරස් මට්ටම නම් හරිද? මෙන්න මේ භාරයේ කොච්චර උසකින් තියෙන. ඒ කියන්නේ මෙන්න මෙයා තමයි මේ ගාණය අහන්නේ. මෙයා තමයි ගාණය අහන්නේ. පැහැදිලිද කියන එක රයිට්. හරි. මේකෙදි පුතා මම මෙන්න මෙතන ඍජු කෝණීය ත්‍රිකෝණයක් මෙහෙම නිර්මාණය කරනවා. එතකොට මෙතන අංශක 90යි. මෙතන අංශක 90යි. රයිට්. එතකොට දැන් මෙන්න මේක 80ක් වෙනවා නම් එතකොට මේ මෙන්න මේකම තමයි මෙන්න මෙතනට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේක 80යි නම් මෙතනත් කීයද පුතා? 80යි මීටරම තමයි. ආයෙක වෙනස් වෙන්න විදියක් නැහැ. යත් 80යි. යත් 80යි. යත් 80යි. ඒක වෙනස් වෙන්න විදියක් නැත. 80යි සෙන්ටිමීටර්නේ. 80යි සෙන්ටිමීටර කියලා දීලා තියෙන්නේ. මෙතන ගාන මෙතන සෙන්ටිමීටර වෙනුවට මීටර දාලා තියෙන්නේ. සෙන්ටිමීටර දාගමු ගානේ තියෙන සෙන්ටිමීටර. රයිට්. 80යි සෙන්ටිමීටර කියලා හදාගන්න එක 80යි සෙන්ටිමීටර. 80යි සෙන්ටිමීටර දිග කියලා කියන්නේ. එතකොට පුතා දැන් මීටර 80ක් දිග අවලම් සරල මීටර් 80ක් දිග සරල අවලම්බයක් කිව්වොත් එහෙනම් මීටර් 80ක් කියන කොච්චර දිගක්ද නේ? ඒක නිසා ඒක සෙන්ටිමීටර් 80ක් වෙන්න ඕනේ. හරිද? එතකොට සෙන්ටිමීටර් 80ක් දිග සරල අවලම්බයක් තමයි මේ විදිහට තියෙන්නේ. පැහැදිලිද කියන එක රයිට්. හරි. එතකොට මෙතන රූපේ සටහනේ තමයි මීටර් කියලා වැදිලා තියෙන්නේ. රයිට්. ඒක ඔයා ගණන් ගන්න එපා. රයිට්. ඒක සෙන්ටිමීටර් 80ක් කියලා හදා ගන්න. රයිට්. අපි දැන් බලමු ගාන හදන්නේ කොහොමද කියලා. පුතා දැන් මම මෙතන කෝණේ දන්නවා. ඒක නිසා මට බය වෙන්න දෙයක් නැහැ. මට මෙන්න මේ කෑල්ල හොයාගන්න පුළුවන් මට. මෙන්න මෙයා x කියලා දාගත්තොත් මෙන්න මේ දුර ප්‍රමාණය මට හොයාගන්න පුළුවන්. දැන් කෝණයත් එක්ක ගත්තාම මේ කෝණයට බද්ධ වෙලා තියෙන පාදේ මේ පාදේනේ. දැන් මේක ඍජුකෝණීය ත්‍රිකෝණය කරන්නේ. අපිට ඍජුකෝණීය ත්‍රිකෝණ වල විතරයි පුතා ත්‍රිකෝණීය අනුපාත දාන්න පුළුවන්. මොන ත්‍රිකෝණ වලටද? ඍජුකෝණීය ත්‍රිකෝණ වලට විතරයි. රයිට්. එතකොට මෙන්න මෙතනදී මෙන්න මේක x. හරිද? මෙන්න මේක 80යි. මේක බද්ධ පාදය, මේ ඍජුකෝණීය සම්දින මේ පාදේ කර්ණ පාදය. ඒතර බද්ධ පාදය සහ කර්ණ පාදය තමයි දන්නේ. මට බද්ධ පාදය හොයන්න ඕන මම දන්නේ කර්ණ පාදය. එහෙනම් බද්ධ පාදය සහ කර්ණ පාදය සම ත්‍රිකෝණයේ අනුපාතය මොකද්ද? cos 60. මම ලියනවා cos 60. හරිද? cos 60 cos 60 සමානයි බද්ධ පාදයේ x හරිද බද්ධ පාදයේ x කර්ණ පාදයේ කීයද 80යි cos 60. එතකොට අපිට එනවා cos 60 කියන්නේ දෙකෙන් එකයි දෙකෙන් එක සමාන x බෙදීම 80 හරිද x බෙදීම 80. එතකොට මේ 80 මෙතන එනවා. එතකොට 80 බෙදීම 2 සමානයි x. එතකොට අපිට එනවා 40ක්. අන්න 40යි සෙන්ටිමීටර සමාන x. එහෙනම් x කීයද? මෙන්න මේ කෑල්ල කීයද 40යි. ඒ කෑල්ල 40ක් කරනවා නම් ඒ කෑල්ල 40යි. මේ කෑල්ල 40යි නම් මෙන්න මේ ටික කොච්චරද? මෙන්න මේ ටික. ඒ ටිකත් ඉතින් 40 සෙන්ටිමීටර වෙන්න ඕනේ. ඒ ටික 40යි නම් x සමානයි කීයද? 40යි සෙන්ටිමීටර. x සමානයි 40 සෙන්ටිමීටර. පැහැදිලිද? රයිට්. එහෙනම් මේකට උත්තරේ සෙන්ටිමීටර 40ක්. එහෙනම් 40 තමයි උත්තරේ. එතකොට මේකට උත්තරේ ගන්න තියෙන අපිට 3. මොකද්ද කරේ? දැන් මේ තියෙන සරල අවලම්බයනේ මේ අවලම්බයම තමයි පුතා මෙතන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ උසයි මේකේ දිග 80යි නම් මෙතනත් දිග කීයද? 80යි සෙන්ටිමීටර. මම ඍජුකෝණීය ත්‍රිකෝණයක් නිර්මාණය කරගත්තා. පැහැදිලිද කියන එක? එතකොට මේ කෝණයට සාපේක්ෂව මේක සම්මුඛ පාදය මේක මොන පාදයේද? බද්ධ පාදය. මේ බද්ධ පාද කෑල්ල මම x කියලා දාගත්තා. මට x දාගත්තා නම් වැඩේ හරි. මම මේ දන්නේ මොන පාදයේද? කර්ණ පාදය. ඒතර බද්ධ පාදයේ සහ කර්ණ පාදයේ සමග අනුපාතයක් දාගත්තා. බද්ධ පාදයේ සහ කර්ණ පාදයේ සමග ත්‍රිකෝණ අනුපාතය මොකද? cos. නිසා cos 60 කියලා මම ගත්තා. cos 60 කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදයේ. හරි. ඒතර බෙදීම 80. ඒතර cos 60 දෙකෙන් එකයි. බෙදීම 80 මෙතන දාපුවම සුළු වෙලා අපිට 40 සෙන්ටිමීටර කියලා x එනවා. x 40 එනම් මේකත් කීයද? 40ක් වෙන්න ඕනේ. හරි. ඔය ගාන හදන්නේ මේ විදිහට. ඊට පස්සේ අපි යන් 76 වෙනි ගාන. 76. අපි හැදුවේ දැන් මේ 75 වෙනි ගාන. රයිට් 75 වෙනි ගාන හැදුවේ. දැන් අපිට තියෙන්නේ 76 වෙනි ගාන. රයිට් 76. බලමු 76 මොකක්ද තියෙන්නේ කියලා. 76 තියෙනවා අංශක 35 කෝණ රේඩියන් වලින් දැක්වුව විට. රයිට් ඒක හරි ලේසි ගානක්. නමුත් ඒවයි ගණන් විභාගයට ඇවිල්ලා තියෙනවා අංශක 135 නේ. අංශක 135. රයිට් අපි දන්නවා මේ තියෙන වෘතයක් මේ තියෙන වෘතයක් එතකොට මේ තියෙන තවත් වෘතයක්. ඔයා දන්නවා ඔයා දැනන් ඉන්න ඕන පුතා දැන් අපේ පාඩම් බලලා ඉන්න පුතා. දැන් අපි මේ පාඩම් ඔයාලට සුපිරිම උගන්ලා තියෙන්නේ. මේක සෙල්ලමක් නෙමෙයි. හරිද? පාඩම් ටික හොඳට බලලා නෝට් ටික කම්ප්ලීට් කරගෙන තමයි ඔයා මෙතන එන්න ඕනේ. නැත්නම් ඔයා මේ පාඩම් ටික බලන්න තු මේක ආවම පුතා මේ වැඩේ සෙට් නෑ. දැන් ඔයා වෙන පන්තියට යන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒකට ඒක් පන්තියත් අපි දන්නේ නෑනේ පුතා අපිට අවශ්‍ය කරන විදිහට සබ්ජෙක්ට් එක වෙලාද කියන එක. ඒක නිසා අනිවාර්යෙන් පාඩම් ටික බලලා වරෙන් නෝට් ටික හදාගෙන වරෙන්. තේරුණාද කියන එක රයිට්. එතකොට අපිට වැඩේ සෙට් වෙනවා සුපිරිම.
රයිට්. අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා මේකේ වෘත්තයක කෝණමයින ඒ කියන්නේ කෝණමයින ඒකක දෙකක් තියෙනවා. එකක් අංශක අනිත් එක රේඩියන්. මේ අංශක කියන එක පුතා මේ අන්තර්ජාතික වශයෙන් පිළිගන්නේ නැහැ. අන්තර්ජාතික වශයෙන් පිළිගන්නේ රේඩියන් කියන ඒකකය. එතකොට පුතා දැන් අපි ගත්තොත් මීටරයක් සමානයි සෙන්ටිමීටර් 100ක් කියන වගේ වෘත්තයේ කේන්ද්‍රය කොන අංශක වලින් කියේ 360යි. රේඩියන් වලින් ගත්තොත් ඒක අපි ගන්නේ 2.5 කියලා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ අංශක 360ක් මට ලියන්න පුළුවන් 2.5 කියලා. හරිද? අංශක 360ක් 2.5 නම් පුතේ එක අංශකයක් රේඩින් වලින් කොච්චර බලනවද කරන්නේ 2.5 බෙදෙනවා 360. මේ තියෙන එක අංශකයක් රේඩින් වලින්. ඔන්න මේක දෙකකින් බෙදලා දෙපැත්තම මට ලියන්න පුළුවන් එක අංශකයක් රේඩින් වලින් 5 බෙදීම 180 කියලා ගන්නත් පුළුවන්. ඔය දෙකම හරිනේ. අංශක 360ක් රේඩින් වලින් 2.5 නා එකක් ගන්න මොකද කරලා 2.5 බෙදුවා 360. මේ තියෙන එක අංශකයක් රේඩින් වලින්. එක අංශකයක් රේඩින් වලින්. ඒතකොට එක අංශකයක් රේඩින් වලින් දන්නවනම් පුතේ අංශක 10ක් දුන්නාම ඔයා මේක 10න් ගුණ කරන්න. අංශක 50ක් දුන්නාම ඔයා මේක 50න් ගුණ කරන්න. දැන් මේ තියෙන එක අංශක රේඩින් වලින් එක අංශක රේඩින් වලින් 2.5 බෙදීම 180 කියන්න පුළුවන් දෙපැත්තම දෙකෙන් උඩයි යටයි දෙකෙන් බෙදුවොත් එම් 5 බෙදීම 180 කියලා කියන්න පුළුවන් මේ තියෙන එක අංශකයක් රේඩින් වලින් අය කතා දෙකක් නැහැ හරිද එක අංශක රේඩින් වලින් ඔන්න මම දැන් හොයාගත්තා රයිට් එහෙනම් දැන් අපිට තියෙන අංශක 135ක් දීලා තියෙන එක අංශක රේඩින් වලින් කොච්චරද 5 බෙදීම 180 දැන් මට මෙයාව ගන්නත් පුළුවන් මෙයාගෙන් හදන්න පුළුවන් මේ දෙකම එකයිනේ මෙයයි මේ සමානයිනේ එතකොට එක අංශක රේඩින් වලින් කොච්චරද 5 බෙදීම 180ක් අපිට ගාණ කියන අංශක 135ක් රේඩින් කොච්චරද කියලා එක අංශකයක් රේඩින් වලින් 5 බෙදීම 180යි එහෙනම් අංශක 135ක් වෙන අංශක 135න් ගුණ කරනවා රයිට් ඉතින් මේක සුළු කිරීමක් කරන්න තියෙන්නේ එතකොට සුළු කිරීමක් කරන්න තියෙන්නේ මේක සුළු කරලා උත්තරයක් ගන්න ඕනේ බලමු 135 180න් බෙදන්න තියෙන්නේ රයිට් අපි පහෙන් බෙදමුකෝ රයිට් ඉස්සල්ලාම 135 බෙදීම 5 27ක් කියලා එනවා. ඔන්න 27යි 5. 27යි 5 බෙදීම 180ත් පහෙන් බෙදන්න ඕනේ. මම දෙකේනවා බෙදලා ගන්න සරල කරගන්න තියෙන්නේ. 180 බෙදීම 5. දැන් කැල්කියුලේටර් එක දෙන හින්දා අය මහලුකුට හිතන්න දෙයක් නැහැ. විතර එනවා 36. දැන් එතකොට මේක 9ෙන් සුළු කරන්න පුළුවන්. 9 වරක් මෙතන දුන්නේ 9 වරක් 4යි. යන්න 3යි 5 බෙදීම 4. 3යි 5 බෙදීම 4. ඒකට උත්තරේ එන්නේ 3යි 5 බෙදීම 4. රයිට් බලන්න 3යි 5 බෙදීම 4ක් කියලා දෙනවා කියලා උත්තරේ 4. 4 තමයි උත්තරේ මේකට 3යි 5 බෙදීම 4. රයිට් ඊළඟට අපි යනවා 77 වෙනි ගාන. බලමු 77 වෙනි ගානේ මොකක්ද තියෙන්නේ කියලා. 77. රයිට් අපි ගත්තොත් එහෙම 77 තියෙනවා මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග 2.7 සෙන්ටිමීටර අරය වන්නේ. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග දීලා තියෙනවා. රයිට් ඒක ඇඳගමු. ඉතින් ඒව නම් ලේසි. දැන් ඒවයි ගණන් අපි ගොඩාක් හදලා තියෙන්නේ දැන්. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග කීයද? ඡාප දිග 2.7 සෙන්ටිමීටර. හරිද? ඊට පස්සේ මෙතන දීලා තියෙනවා කෝණය 5 බෙදීම 3යි. 5 බෙදීම 3ක් කියලා කියන අංශක වලින් නම් ඉතින් 5 කියන්නේ අංශක 180ක් නේ පුතේ. දැන් අපි දන්නවා මේ අපි දන්නවා දැන් අංශක 360ක් සමානයි 2යි 5 නම්. හරිද? අංශක 180ක් කියලා කියන්නේ 5. එතකොට 5 කියන්නේ 180යි. එතකොට ඕනනම් මේක අංශක කරගන්න පුළුවන්. ඕන 180 බෙදන්න තියෙන 6. එතකොට පුතා අපිට කෙලින්ම මේ රේඩියන් අංශක බවටත් පත් වෙනවා. එතකොට කීයද අංශක 30යි. ඇත්තටම පුතා ඔය තියෙන අංශක 30. නමුත් ඉතින් අංශක කරගන්න ඕනේ. අපි රේඩියන් වලින් ගාන හදන්නත් පුළුවන්. රේඩියන් වලින් ගාන හදන්නත් පුළුවන්. රයිට්. අපි බලමු මේකේ ඡාප දිග දීලා තියෙනවා. ඡාප දිග දීලා තියෙනවා. දැන් මම ඔයාලට කියලා දුන්නා. දැන් අහන්නේ අරයේද? ඔව් අරය අහන්නේ. අරය ආර කියලා ගමු. දැන් මේ වගේ එක්කදී පුතා මම ඔයාලට කිව්වා සාමාන්‍යයෙන් කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග කරයෙන් බෙදනවා ලැබෙන කෝණයක්. මොකක්ද ඡාප දිග කරයෙන් බෙදනවා ලැබෙන කෝණයක්. ඒ කියන්නේ පුතා දැන් ඡාප දිග s කියලා ගත්තොත් මේ s කියන එක අරයෙන් බෙදුනම ලැබෙන්නේ කෝණයක්. හැබැයි කෝණය ලැබෙන්නේ අංශක වලින් නෙමෙයි රේඩියන් වලින්. තේරුණාද කියන්නේ? දැන් ඔක නිතරම කතා කරා. ඒතර මේකේ සමීකරණ s = r θ. දැන් මෙතනදී මේක තමයි සමීකරණය. හරිද? ඡාප දිග කරයෙන් බෙදනවා ලැබෙන කෝණයක්. දැන් මම අහලා තියෙන අරයනේ. එහෙනම් අරය යුක්ත කරනවා. අරය සමානයි ඡාප දිග බෙදීම කෝණය. ඡාප දිග බෙදීම කෝණය. ඒක ඡාප දිග කීයද? ඡාප දිග 2.7 සෙන්ටිමීටර. රයිට්? මීටර කරන්න යන්න ඕනේ. කෝණය කීයද? 5 බෙදීම 6යි. මම 5 බෙදීම 6 මෙතන ලියනවා. 5 බෙදීම 6. ඕක තමයි උත්තරේ. රයිට්? නමුත් මෙහෙම උත්තරයක් නෑ. මේක සුළු කරන්න වෙනවා අපිට. රයිට්? එතකොට අපිට එනවා r සමානයි 2.7 බෙදීම 5 බෙදීම 6. හරිද? 5 බෙදීම 6 තියෙන්නේ. එතකොට මේ වගේ මේකක් ඉරුට ඇවිල්ලා ಗುಣ කිරීමක් කරනවා. ඔන්න 2.7 ಗುಣ කිරීම බෙදීමක් කරලා බෙදීම තියෙදි මෙයා ඉරුට ඇවිල්ලා ಗುಣ වෙනවා උඩයට මාරු වෙනවා. උඩයට මාරු වෙලා ಗುಣ වෙනවා. දැන් බබෙක් නෙමෙයිනේ පුතා හරියද? එතකොට 6 බෙදීම 5. 6 බෙදීම 5 කියලා එනවා. 6 බෙදීම 5. රයිට්? එතකොට අපිට එනවා 2.7 ಗುಣ කිරීම 6 බෙදීම 5 නේ තියෙන්නේ. මේ 5 කියන්නේ කීයද? 7න් 22. රයිට්? එතකොට මෙතනත් මේ 7 ඉරුට දාලා ලියන්න පුළුවන් ඕන්න. එතකොට 2.7 ಗುಣ කිරීම 6 ಗುಣ කිරීම 7 බෙදීම 22. රයිට්? ඕක තමයි සුළු කරන්න තියෙන්නේ. රයිට්? අපි බලමු. 2.7 ಗುಣ කිරීම 6 ಗುಣ කිරීම 7 සමානයි බෙදීම 22. 5.1යි 5යි ගානක් එන්නේ. 5.1යි 5යි ගානක් එන්නේ
හරිද? දැන් මේකේ උත්තරයක් නැහැ. 5 ඇසුරෙන් උත්තරයක් තියෙනවද? හරිද? 5 ඇසුරෙන් උත්තරයක් තියෙනවද කියලා බලමු අපි. 5 ඇසුරෙමුත් මං හිතන්නේ මේකේ උත්තරයක් නැහැ. මේකට උත්තරේ එන්න ඕනේ 5.15යි. 5.15යි. 5.15යි සෙන්ටිමීටර කියලා වගේ ආවනම් හරි. 5.15 සෙන්ටිමීටර. 5.15 සෙන්ටිමීටර. මම කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදික සෙන්ටිමීටර් 2.7 නම් අරය වන්නේ. රයිට් බලමු. දැන් මම ඔයාලට කිව්වා චාපදිකක් අරයෙන් බෙදනවා ලැබෙන්නේ කෝණයක් කිව්වා. ඊට පස්සේ මට මෙතන අරය ඕනේ. අරය උක්ත කරා චාපදික බෙදීම කෝණය. එතකොට චාපදික මට මෙතන මේක 6 කියලා. රයිට්. එතකොට මට ඕක ඉරයට 5 තියෙන එකකුත් මේකේ නෑ උත්තරයක් නේ. ඉරයට 5 තියෙන එකකුත් නෑ. රයිට්. ඒක නිසා මේක ඇත්තටම සෙන්ටිමීටර් වලින් තමයි එන්නේ. එතකොට උත්තරේ 5.15යි. රයිට්. සුළු කිරීම හරිද කියලා බලමු පොඩ්ඩක් ආයෙ පාරක්. මේ ගාන මං අංශක වලිමුත් හදලා දානවා. බලමු අංශක වලිමුත් හදුවම ඔය උත්තරෙම එන්න ඕනේ. බලමු. දැන් මේක අංශක 30යිනේ. අංශක 30යිනේ. දැන් මොන්න ෂුවර් නැත්නම් අපි අංශක වලිමුත් හදමු ඈ. රයිට්. එතකොට අංශක වලිමුත් හදමු. අපි දන්නවා චාපදික සෙන්ටිමීටර් 2.7 සමානයි කේන්ද්‍රික ඛණ්ඩයක චාපදික මොකද්ද? හොයන සමීකරණය 360න් θ කියන අංශක 30යි 25r. එතකොට 2.7 සමානයි 0.0 වෙනවා 3 වරක් මෙතන 12යි දෙවරක් 1යි දෙවරක් 6යි. එතකොට අපිට එනවා 2.7 සමානයි 5r බෙදීම 6. 5r බෙදීම 6. රයිට් බෙදීම 6 මෙහෙට එනවා. එතකොට 2.7 ගුණ කිරීම 6 බෙදීම 5 අරකම තමයි එන්නේ නේ. බෙදීම 5. එතකොට 2.7 6න් ගුණ කරලා 5 වලින් බෙදමු අපි නිකන්. 2.7 ගුණ කිරීම 6 16.2. එතකොට 16.2 බෙදීම 5 කියලා උත්තරයකුත් නෑ මේකේ. රයිට්? අරය 16.2 බෙදීම 5 කියලා උත්තරයකුත් නෑ. රයිට්? මේක තව මේක සුළු කරමු දැන් අපිට. අපිට ආවේ මොකද්ද? 16.2 බෙදීම 5. එතකොට 16.2 5 කියන්නේ කීයද? 7න් 22යි. එතකොට 22 7 ඉර උඩට ඇවිල්ලා 16.2 ගුණ කිරීම 7 බෙදීම 22. රයිට්? දැන් මම මේ අංශක වලින් ගාන හැදුවේ. අංශක කරලා ගාන හැදුවේ ඔය කොහොම හැදුවත් එකම උත්තරේ එන්න ඕනේ. මට දැන් මෙතන උත්තරයක් නැති හින්දා මම තව ක්‍රමයකට හදලා බැලුවේ. ඒතර අපිට එනවා 16.2 ගුණ කිරීම 7 සමානයි බෙදීම 22. ඒත් එන්නේ 5.154යි ගානක්. හරිද? 5.15. එහෙනම් උත්තරේ පුතා 5.15 කියලා ගන්න. මේක දීලා නැහැ 5.15 කියලා දීලා නැහැ. ආසන්න උත්තරේ 6යි කියලා ගන්න එකත් මේක අවුල් වගේ ලොකු වෙනසක් තියෙනවා. ඒකට උත්තරේ 5.15යි. රයිට්. ඉතින් ඒකේ ගණන් ටික හදන්නේ මේ විදිහට. රයිට්. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකකින් ඊටු ගණන් ටික සාකච්ඡා කරා.